ඒක පොෂ් ලෙඩක්. ඒ මිනිස්සුන්ට වේදනාවක් දැනෙනවා. මුළු ඇඟම තලලා දාලා වගේ තියෙන්නේ. ඒ හැම කාන්තාවකටමයි ඔළුව කැක්කුම තියෙන්නේ. ඒක පොෂ් ලෙඩක්. Tamanට තියෙන්නේ මිග්‍රේන් ගගා එන්නේ. හරිද ගොඩක් අයට. ඇත්තටම සමහරක් අයට ටෙන්ෂන් හෙඩේක් තියෙනවා. සමහරක් අයට සයිනසයිටිස් තියෙනවා. ඔයගේ පොඩි ලෙඩ තියෙන්නේ. ඒක පොෂ් ලෙඩක් කරගන්න එපා. මිග්‍රේන් කියන එකේ වේදනාව දන්නවනම් එකකින් ඇඟට එන අමාරුව දන්නවනම් ඔයගොල්ලෝ ඔහොම කියන්නේ නැහැ. ඔළුව කැක්කුම විතරක් නෙවෙයි මිග්‍රේන් එකකින් හින්දා එන්නේ. පවර් එකත් එක්කන මිග්‍රේන් එක ආවහම අපි කන්වර්ෂන් ඩිසෝඩර් කියන මීමැස් මොරේ හැදුනහම කට්ටිය ගැහෙන්නේ. අන්නේ ගැහුණාට පස්සේ ඒගොල්ලෝගේ ඇඟට වේදනාවක් දැනෙනවා. අන්නේ විදිහටම ඒ මිනිස්සුන්ට වේදනාවක් දැනෙනවා. මුළු ඇඟම තලලා දාලා වගේ තියෙන්නේ. මම මිග්‍රේන් ඩයග්නොසිස් කරත් මම බෙහෙත් දෙන්නේ මිග්‍රේන් වලට නෙවෙයි. මිග්‍රේන් හැදෙන්න ඕන හේතුකාරකයේ දක්වලා තියෙනවා සිද්ධ වෛද්‍ය විද්‍යාවේ. අන්න ඒවට තමයි බෙහෙත් කරන්න ඕනේ. එහෙම කරොත් තමයි මිග්‍රේන් හොඳ කරන්න පුළුවන්. සමහරක් වෙලාවට අවුරුදු 30 40 මිග්‍රේන් වලට බෙහෙත් බීපු මිනිස්සු වෙනවා. පොඩ්ඩක් මේ පිටිපස්සම වීඩියෝ එකක් තියෙනවා ඕගොල්ලෝ අර ડોක්ටර් හෙඩෙක් එකේ තියෙන වීඩියෝ එකක් අර මේක ඩයග්නොසිස් කරන විදිය මේ පිටිපස්සෙන් ඉඳලා එන පේන් එක ඩයග්නොසිස් ඕක කරපු ගමන් පිටිපස්සෙන් ඉඳලා ඊට පස්සේ සතියයි පත්තු දාන්න වෙන්නේ. හරියට පත්තු ටික දාලා ඉවරලා හරියට බෙහෙත් ටික කරපු ගමන් එතනින් එහාට පේන් එකක් නෑ.